මම DAC පුෂ්පකුමාර සභාපති සමස්ත අන්තර්ජාල ටැක්සි සේවා රියදුරු සංගමය. දිනය 2025 5 වෙනි මාසේ 28 වෙනිදා අප සංගමයේ නිලවරණය පැවැත්වුණා. එදී විශේෂයෙන්ම සභාපති ධූරය සඳහා නිතරංගයෙන්ම මම පත් වූ අතර වගේම ලේකම් ධූරය භාණ්ඩාගාරික ධූරය සහ ජාතික සංවිධායක ධූරය යන ධූර සඳහා ප්‍රධාන වශයෙන් අපි 4 දෙනා තමා පත් වුණේ. ඒතර ඉදිරියේදී මේ තියෙන වැඩ කටයුතු එනම් වසර 46ක් තිස්සේ මේ ත්‍රිරෝද රථ වෘත්තිය ගමන් කරලා තියෙන්නේ කොහෙටද? මොකද්ද මේ ත්‍රිරෝද රථ වෘත්තියට වෙලා තියෙන්නේ? වසර 46ක් තිස්සේ අපි මේ කිසිම විධිමත් භාවයක් නැතිව යන මේ ත්‍රිරෝද රථ වෘත්තිය ඉදිරියට සිදුවෙන්නේ කුමක්ද? ඒ දේවල් වලට කරන්න ඕන මොනවද? අපි සංගමයක් හැටියට මැදිහත් වෙලා ඒ සියලු කරුණු කාරණා ඉෂ්ටකරන්න පූර්ණ මැදිහත් වීමත් සිද්ධ කරනවා. ඉතින් හොඳ නිලධාරි මණ්ඩලයක් මේවට පත් වෙලා තියෙනවා. හොඳ කාර්යසූර නිලධාරි මණ්ඩලයක් පත් වෙලා තියෙනවා. ඒ නිලධාරීන් සමග මේ තරම් කාලයක් පත් වුණු සෑම දේශපාලඥයන්ම කරේ මේ ත්‍රිරෝද රථ රියදුරාගෙන් වැඩ ගන්න එක පමණයි. ත්‍රිරෝද රථ රියදුරාගෙන් වැඩක් ගන්නවා කියන්නේ ඒ කාලෙට ත්‍රිරෝද රථ සංගම් ටිකක් ඇඳවනවා. කැඳවලා එවලා රයිට් උඹලට අපි අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා කියලා කිසි දෙයක් දෙන්නේ නැහැ. මේ වසර 46ක් තිස්සේම කරේ අපිව රවට්ටපු එක. එහෙනම් මෙන් ඉදිරියට අපි රැවටෙන්නේ නැහැ. මෙන් ඉදිරියට අපි රැවටෙන්නේ නැහැ. එහෙනම් අපිට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. අපි ඉදිරියට අනිත් සියලු සංගම් සමග ඒකාබද්ධව සහයෝගයෙන් මේ කුලී ත්‍රිරෝද රථ වෘත්තියට සිදු වෙලා තියෙන අසාධාරණකම් සාධාරණීය කරගන්නත් ඒ වගේම මේ අවදිමත් ක්ෂේත්‍රය විධිමත් ක්‍රමවේදයකට සකසා ගැනීමටත් වෘත්තිකයා හඳුනා ගැනීමටත් මේ සියලු දේවල් වලට අපි ත්‍රිරෝද රථ සංගමයක් විදිහට සියලු සංගම් සමග අත්වල් බැඳගෙන වැඩ කටයුතු කරගෙන යනවා. ලේකම් සුසන්ද කුමාර සමස්ත අන්තර්ජාල ටැක්සි සේවා රියදුරු සංගමය. පුරා වසර දෙකක් නිමවීමෙන් පසු අප සංගමයේ නිලවරණය අද පැවතුණා. ලේකම් ධූරය සඳහා මාව පත් කරගත්ත අපේ ත්‍රිරෝද රථ වෘත්තිකයෝ සියලුම සහෝදරයෝ. ඉතින් මොනවා හරි වැඩක් මෙම වෘත්තියේ නියැලෙන රියදුරු මහත්තුරු වෙනුවෙන් මොනවා හරි වැඩක් කරයි කියන බලාපොරොත්තුව මත තමයි ඒ සියලුම සමාජිකයෝ මාව මේ තත්ත්වයට පත් කරන්න ඇත්තේ. ඉතින් මට තියෙන සභාපතිතුමාට ළඟින් ඉඳලා එතුමාගේ වැඩ පිළිවෙලට සහයෝගයක් දීලා ඒ දෙන ගමන් මාවට ඉන්න සමාජික මහත්තුරුත් ඒ වැඩ පිළිවෙල ඔස්සේ ඉදිරියට ගෙන යාම. මම හිතනවා ඇත්තටම වැඩක් කරන්න පුළුවන් පුද්ගලයෙක් අප සමිතියේ ප්‍රධාන පුටුවට නැවත වතාවක් පත් වුණා. ඒක සමිති සමාජිකයන්ගේ ලොකු ජයග්‍රහණයක්. සමාජිකයන් පිටිපස්සේ ඉන්න ඕනේ හොඳ නායකයෙක්. නායකයෙකුට සත්තු ගුණාංග ඔහු සම්පූර්ණ කරලා තියෙනවා. ඒ නිසා තමයි සමාජිකයෝ නැවත වතාවක් ඔහු පත් කරේ. එහෙනම් මට තියෙන්නේ ලේකම් හැටියට එම ගමන සඳහා ඔහුට සහයෝගය දීලා සමාජික මහත්තුරු වෙනුවෙන් යම් කිසි ගමනක් යන්න. හිටපු සභාපතිතුමා ඇතුළු සියලුම හිටපු නිලධාරි මණ්ඩලයෙන් සහ සමාජික මහත්තුරුන්ගෙන් අවසරයි. දැන් 2023 ජූලි මාසේ 15 වෙනිදා තමයි මේ සමිතිය නිල වශයෙන් අපි ආරම්භ කරේ මේ පුංචි පන්සලේදී. එතකොට අපට තිබ්බේ වෙන නම. ඊට පස්සේ පහු වෙනකොට අපි අපටම ආවේනික නමක් ආරූඪ කරගෙන සෑහෙන දුරක් ආවා. මේ වෙනකොට වසර දෙකක් සම්පූර්ණ වෙලා තියෙන අපේ සමිතිය. එහෙමනම් සමිතිය විසිරුව හැරියා, නිලධාරි මණ්ඩලය ඔක්කොම විසිරුව හැරලා තියෙන්නේ. මාවපත් කරලා තියෙනවා తాවකාලිකව මෙහෙවන්න සභාව. ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්
ඔබ තමුන්නාන්සලා සියලු දෙනාටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපට ඉස්සෙල්ලාම තියෙන්නේ ලේකම් ධූරය සඳහා පුද්ගලයෙකු පත් කර ගැනීම. ලේකම් වශයෙන් මම සුසන්ත මාතාව යෝජනා. එක නමක් යෝජනා වෙලා තියෙනවා. තවත් අවස්ථා තියෙනවා. තව නම් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සභාවේ නිහඬතාවය මගින් පෙනියන්නේ මම හිතන්නේ තවත් සමාජිකයෙක් යෝජනා නොකරන බවයි. තව තියනවද තවත් නම් ඔබ තමුන්නාන්සලාට ඉදිරිපත් කරන්න. හරි. එහෙමනම් සුසන්ත මහතා පත් වෙලා තියෙනවා ලේකම් හැටියට සමස්ත අන්තර්ජාල ටැක්සි සේවා රියදුරු සංගමයේ. මේ මන්නේ මේ එහෙනම් ඒ යෝජනා කරපු හර්ෂ සහෝදරයාටයි ස්ථිර කරපු මංගල සහෝදරතුමාටයි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මේ සමිතියේ ලේකම් ධූරයට මාව පත් කිරීම සම්බන්ධයෙන් අපි වැඩක් කරගෙන යන් ඉස්සරහට. එහෙනම් මම මේ වෙලාවේ ආරාධනා කරනවා හිටපු ලේකම්තුමාට ඒ අවශ්‍ය ලිපි ලේඛන ටික මට බාර දෙන්න කියලා. කැමරාවට හරි. හරි ස්තුතියි හිටපු ලේකම්තුමනි. ඊළඟට අවස්ථාව තියෙන්නේ සමස්ත අන්තර්ජාල ටැක්සි සේවා රියදුරු සංගමයේ ප්‍රධාන කොඳුනාරටිය සභාපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ අවස්ථාව. ඒ සඳහා දැන් අවස්ථාව තියෙනවා ඔබ සියලුම දෙනාට. Baik, අවසරයි. අප සංගමේ සභාපතිතුමා වශයෙන් මම ඉදිරිපත් කරන DSA පුතුමාට ඉදිරිපත් කරනවා. අපේ සංගමේ ගෙදරින්ද? ඉදිරිපත් සභාපතිතුමාට ඉදිරි අවුරුද්දට ලාසිමාවට යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න මේ අවස්ථාව තියෙනවා. හරි එහෙනම් ඔබ තමුන්නාන්සලා ඒක ඒකමතිකව තීරණය කරා සමානයි නිහඬතාවයෙන් පෙනියන්නේ ඒක. එහෙනම් පුංචි මතක් කිරීමකුත් තියනවා කරන්න. පුරා වසර දෙකක් තුල සමස්ත අන්තර්ජාල ටැක්සි සේවා රියදුරු සංගමය මේ තත්ත්වයට ගේන්න එතුමා ගොඩක් මහන්සි වුණා. ඒකයි මම කොඳුනාරටිය කියලා සඳහන් කරේ. ඒ මහන්සියේ මම දැක්ක විදියට 145ක 50ක ප්‍රමාණයක් තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මේ මහන්සියේ දැක්ම ඔළුවේ තියෙන්නේ එයාගේ. එහෙනම් ඒක ඉස්සරහට කරගෙන යන්න ඒක 90ක් 80ක් 90ක් සම්පූර්ණ කරගන්න ඔහුම පත් කරපු එක ගැන ඇත්තටම මේ සන්තෝෂ වෙනවා මේ අවස්ථාවේ. එහෙනම් සභාපතිතුමාට ආරාධනා කරනවා මූලාසනයේ බාරගෙන මින් එහාට ඉදිරි කටයුතු ටික කරගෙන යන්න කියලා. తాවකාලික පත් වුණු මම මේ මෙතනින් මගේ ඒ කාලය ඉවර වෙනවා. සභාපතිතුමාට මූලාසනයේ බාර දෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා නැවතත් මාවම මේ පත් කිරීම සම්බන්ධව මම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වුණේ නෑ මේ අවුරුද්දෝ දෙක ඉදිරියට නැවතත් මම්ම ඉන්නවා කියන බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඒත් ඉදිරියට යන විදිහට මට මෙහෙර වෙන කාටවත් කරගෙන යන්නත් බෑ කියන එක ගොඩාක් අයගේ ඉල්ලීම් තිබුණා. ඉතින් ඒ නිසා ආරාධනා ප්‍රතික්ෂේප කරන්න විදියක් නැහැ. ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඉතින් සමාජික අමාරු විධාන වගේ වැඩන්නේ. මම විශ්වාස කරලා මගේ පිටිපස්සේ ආපු මිනිස්සුන්ව අමාරු විධානටත් බෑනේ. ඒ නිසා ඉදිරියට එනවා වැඩ කටයුතු කරගෙන යන්න. දැන් එහෙනම් ඊළඟට කරන්න තියෙන්නේ භාණ්ඩාගාරික කෙනෙක් පත් කරගන්න එක. මොකද භාණ්ඩාගාරික කියන්නේ සංගමයේ සියලු වගකීම් තියෙන භාණ්ඩාගාරික සතුව ඉදිරියට තියෙන වැඩවලදී අනිවාර්යෙන් ගිණුම් කටයුතු සම්බන්ධව නිසියාකාරව වැඩ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. භාණ්ඩාගාරික හරියට ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා නිවැරදිව වැඩ කටයුතු කරන්න හරියට දෙයක් කරන්න පුළුවන් භාණ්ඩාගාරික කෙනෙක්
පත් කරගන්න කියලා කියනවා මම ඔබතුමාලට. මේ භාණ්ඩාගාරික වශයෙන් මහිකල් මහතා ඒ යෝජනාවක් තවත් යෝජනා තියෙනවද? තව කෙනෙකුට හිතන්න පුළුවන් තව කෙනෙක් හොඳයි කියලා. ඒ වගේ තව යෝජනා තියෙනවද? නෑ එතුමාම හොඳයි. වෙන යෝජනා නැහැනේ. හරිද? එහෙනම් භාණ්ඩාගාරික කෙනෙකුට වෙන යෝජනා නැහැ. එහෙනම් හිටපු ලේකම් මහත්මයා. කෝ? පේන්නේ නැහැ. භාණ්ඩාගාරික ධූරය සඳහා තෝරාපත් කරගන්න ලබනවා. එහෙනම් හයියෙන් අප්පුඩියක් ගහන්න ඉස්සරහට වැඩ තියෙන්නේ යාට. ඉතින් ඒ වගේම හිටපු භාණ්ඩාගාරිකතුමා යාට සියලු පොත්පත් මේ දේවල් බාර දීමට කටයුතු කරන්න. හරි මීළඟට තියෙන්නේ ඔබ ලේකම් කෙනෙක්. ඔබ ලේකම් කෙනෙක් අවශ්‍ය වෙනවා. ඔබ ලේකම් නාලක. වෙනත් යෝජනා තියෙනවද ඔබ ලේකම්ට කවුරු හරි? වෙනත් යෝජනා තියෙනවද ඔබ ලේකම්ට? යෝජනා නැහැනේ. වෙන යෝජනා නැහැනේ. මීළඟට උපසභාපති කෙනෙක්. උපසභාපති කෙනෙක් යෝජනා කරන්න මෙයාට උපසභාපති කෙනෙක් ඕනේ. තවත් තියෙනවද උපසභාපති තනතුරු යෝජනා? හරි යෝජනා දෙකයි. යෝජනා දෙපොලේ. යෝජනා දෙපොලේ. යෝජනා දෙකයි. ඡන්ද ගන්නකො. දැන් ඡන්දයක් තියන්න වෙනවනේ. තියන්නේ රහත් ඡන්දයක්. මොකද ඔක්කොම දන්න මිනිසුන්නේ ඒ හින්දා ආරුටත් තරහ වෙන්න බෑනේ. නේ? නෑ එහෙම බෑ. නෑ එහෙම එහෙම බෑ. ඒක හරියන්නේ ඊගාවට ආරු මට අතිස්සුවේ නෑ. ගෑමු මට ඉස්සුවේ නෑ. ඒ ප්‍රශ්න ගෲප් වලත් ප්‍රශ්න ඊගාවට අඩෝ මේමයි ඒ ප්‍රශ්න මොනවත් ඕනේ නෑ. හරිද? ඒ හින්දා එක එක්කෙනා මෙතනින් ඇවිල්ලා ලේකම්තුමාට කිව්වා ගියා. හිමීට කිව්වා ගියා. ඉස්සෙල්ලා සභාපතිතුමාට දෙන්න chance. එයා තමයි මම ලේකම්. ඔබ භාණ්ඩාගාරිකතුමා ඡන්ද දීලා යනවා. ඔව්. හරි රංජන් සහෝදර. රංජනෙන්ද ඔන්න ඡන්ද ප්‍රතිඵලය ආවා. මෙන්න දැන් ලැබුණු ඡන්ද ප්‍රතිඵලයක්. හර්ෂ ලැබිලා දෙනවා ඡන්ද 13ක්. ඇන්ටන්ගේ ඡන්දෙත් එක්ක. ඊගාට ඇන්ටන්ට ලැබිලා දෙනවා ඡන්ද 18ක්. හර්ෂට වඩා ඡන්ද 5කින් තමන්ගේ ඡන්දෙත් නැතුව ජයග්‍රහණය කරනවා ඇන්ටන් උපසභාපති ධූරය සඳහා. හර්ෂ දුන්නා ඇන්ටන්ට, ඇන්ටන් දුන්නා හර්ෂට. දෙන්න මාරු කරගත්තා. එහෙමනම් උපසභාපති ධූරයේ හැටියට ඇන්ටන් මහත්මයා තමයි ඉන්නේ. ඊළඟ විශේෂම දේ තමයි ජාතික සංවිධායක.
නිකන් මේ නිකන් සංවිධායකනේ ජාතික සංවිධායකට වැඩ ගොඩක් පැවරෙනවා. සමාජිකයන් බදවා ගැනීම යම් කිසි දෙයක් සංවිධානය කරද්දී ඒට සහභාගී වෙලා ඉවරලා ඒක සංවිධානය කිරීම මේ වගේ දැන් ඔය මැයි පෙළපාලියේදීම සංවිධායක නැහැ. සංවිධායක පැනලා ගිහලා සංවිධායක හිටියේ නැහැ. අවසානයේ උපලේකම් තමයි සංවිධායක. මෙතන ඇවිල්ලා මෙතන ඇවිල්ලා CID එකයි පොලිසියයි අර මේ කවුද සංවිධායක කියලා අහනවා. අවසානයේ මෙන්න ඉදිරිපත් කරලා සංවිධායක කියලා. සංවිධායක නැහැ. ඕන්නටත් නැහැ. ඉතින් එහෙම වෙලා හරියන්නේ නැහැ. වගකීම සංවිධායක ජාතික සංවිධායකට ඉස්සරහ ලොකු වගකීමක් තියෙනවා. ඒ හින්දා සංවිධායක කෙනෙක්පත් කරන්න වැඩක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන සංවිධායක කෙනෙක්. ජාතික සංවිධායක විදිහට අපේ අර්ථමාත්‍ය යෝජනා කරනවා. දෙපොලේ ස්ථිරත්වයේ දෙපොලේ කවුද ඉදිරි කරේ? යෝජනා කරේ රෝහන්. තව යෝජනා තියනවද සංවිධායක ධූරයට? ඔබ පිටිපස්සෙලා නෑ කියන්නේ උඹට නැතුණා තව මිනිසුන් තියෙන්න පුළුවන්. හරිනේ. තවත් එකක්. රංජන්. යෝජනා දෙකයි සංවිධායක ධූරයට. හරිද? ශනිකව මම ඡන්දය දීමේ වැළකී සිටිනවා. බෑ. කරන්න බෑ. මෙන්න පෑන තියෙනවා. ඉරක් ගෙවෝ ගියා. නන්දේ. විජයගේ කහරසට විජයගේ කතෝ මාක් කරන්න මචං හරසට ආ හරි මෙන් දැන් ලැබුණු ඡන්ද ප්‍රතිඵලයක් ජාතික සංවිධායක ඡන්දෙන් පත් වුණා වගේම වැඩ කරන්න ඕනේ නේ නායෙන් අඬන්න බෑ එච්චරයි මට පඩි දෙන්නේ නෑ හරිද මට පඩි දෙන්නේ නෑ අරක පාඩුණා මේක පාඩුණා මට ඔයාට යන්න බෑ කියලා නායෙන් අඬන්න බෑ පත් වෙලා තියෙන ඡන්දෙන් කොල කෑලි වලින් නෙවෙයි ඒක මතක තියාගන්න ඒ හින්දා සමාජිකයට වැඩක් කරන්න පත් වෙලා තියෙන්නේ චුරු බෑ එහෙම වුණොත් මම ගන්නවා ව්‍යවස්ථාව අතට එච්චරයි මොකද විවස්ථානුකූලව සභාපතිට පූර්ණ බලය තියෙනවා විධායක බලය තියෙනවා නිලධාරියෙක් තියාගෙන ඉන්නවද නිලධාරියෙක් අස් කරනවද කියලා තීරණය ගන්න සමිතියේ උන්නතිය වෙනුවෙන් මෙච්චර කාලයක් මේ අවුරුදු දෙකක් ඇවිල්ලා මාරුවේ මේක ඇදගෙන ඇවිල්ලා යම් කිසි තැනකට ගෙනාවා වැටෙන්න දෙන්න බෑ ජාතික සංවිධායක කියන්නේ විශාල වගකීමක් සමිතියේ ගොඩ ගන්න තියෙන වගකීමක් ඒ හින්දා රංජන් ඡන්ද 7ක් ලැබිලා තියෙනවා එතකොට ආර්දර ඡන්ද 25ක් තියෙනවා ජාතික සංවිධායක ධූරය සඳහා හර්ෂ නම් වෙනවා වැඩ කරන්න තමයි ඉස්සරහට තියෙන්නේ සමාජිකයන් බඳවා ගැනීම යම් දේවල් සංවිධානය කිරීම ඒ දේවල් කරන්න තියෙන්නේ ඉස්සරහට එහෙනම් ඔන්න දැනට නිලධාරීන් 6 දෙනෙක් පත් වෙලා තියෙනවා ප්‍රධාන නිලධාරීන් දැන් කාර්යක සභාව පත් කරන්න ඕනේ ඉස්ලි කරාරියා ඒ කවුද අපේ නම මොකද්ද බං සම්පත් මధుරංග යෝජනා කරේ කවුද රෝහන් ස්ථිර කරනවා චන්දිම
ඒක සම්පත් ස්ථිර කරනවා. පොඩ්ඩක් ඉන්න කෑ ගන්න එපා. රෝහන්. ඒකනේ වැඩි. කාරක සභිකයෝ තෝරාපත් කිරීමේදී විශේෂයෙන් මතක තියාගන්න කාරක සභිකයෝ තෝරාපත් කර ගැනීමේදී ව්‍යවස්ථාවේ ක්‍රමවේදයක් තියෙනවා. ව්‍යවස්ථාව කියවල නැත්නම් අවුරුදු දෙකක් සමිතිය ඉන්නවා. හිටපු ලේකම් කෙනෙක් නේද? හිටපු භාණ්ඩාගාරික කෙනෙක් නේද? ඈ? තාම සමිතිය අවුරුදු දෙකයි. තාම ව්‍යවස්ථාව කියවල නැහැ. සමාජික එනකොට දසුන දාන්න කී දසුන දාන්න විජිත डेस्मन अरे WD रोहन ने W रोहन तब 4 दिने कौन है දසුන් මාතාව ඉස්තිර කරේ කවුද? सुमिंद මේමයි කාරක සභිකයෙක් කියලා පත් වුණාම ඇක්ටිව් වෙන්න ඕනේ ගෲප් වල මැසේජ් බලන්න ඕනේ ඒවා වෙන්න ඕනේ මොකද දන්නේ නැහැ කියන්න බෑ තව එක්කෙනෙක් ඕනේ මේමයි මේ අපිට ඇද්ද දික් කරලා කියන්න එපා මෙතන මේ මෙයා දාන්න කියලා ඒවල්ලා හරි මම යොදා ගන්න ඡන්දේ වාස්තය හරිද තව දෙන්නෙකුට අවස්ථාව දෙන්න පුළුවන් කාරක සභිකයෝ දෙන්නෙකුට සුව කැමැත්තෙන් දෙන්නෙක් ඉදිරිපත් වෙන්න බලන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙන දැන් යෝජනා කරපුවාවන දැන් ඉදිරිපත් වෙන්නේ කැමැත්තෙන් ඉදිරිපත් වෙන මම මේ වැඩේට සහයෝගය දෙනවා මට මේ වැඩේ කරන්න ඕනේ ඈ මේ සමිතිය වැඩේට සහයෝගය දෙනවා කියලා හැඟීමක් තියෙන දෙන්නෙක් ඉදිරිපත් වෙන්න බලන්න හැඟීමක් තියෙන දෙන්නෙක් ඉතල මට මේ වැඩේ කරන්න පුළුවන් මමත් මේකට සහයෝගය දෙන්න ඕනේ දැන් අර නීල් බලෙන් ඉතින් නැගිට්ටේ වෙයි 17ක් ඉන්නවා සම්පූර්ණ නිලධාරි මණ්ඩලය මේ 17 දෙනාගේ වගකීම තියෙන ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න මංජු මැසේජ් බලපන් උඹ තමයි මැසේජ් බලන්නේ නැත්තේ හරිද ඒතර දැන් පත් වෙලා ඉන්න කට්ටිය කියන්න බලන්න ඔක්කොම කියන්නකො ඔක්කොම කියන්න හරි නැවත මතක දූරය සඳහා සුසන්ත කුමාර පත් වෙලා ඉන්නවා හර්ෂ සහෝදරයා යෝජනා කරා මංගල ස්ථිර කරලා තියෙනවා. එතකොට ස්ථිර යෝජනා නැතුව මම ඉදිරි ටික කියාගෙන යන්නම්. කාලයක් තිබේ. සභාපති හැටියට DAC පුෂ්ප කුමාර, භාණ්ඩාගාරික මයිකල් මහතා, උපලේකම් නාලක, උපසභාපති ඇන්ටන් ඡන්දකින් පත් උනේ, ජාතික සංවිධායක හර්ෂ ඡන්දකින් පත් උනේ, කාරක සභාව සෙහාන් සහෝදරයා, මధుරංග සහෝදරයා, රංජන් සහෝදරයා, රොහාන් සහෝදරයා, විජිත සහෝදරයා, දසුන් සහෝදරයා, මංජු සහෝදරයා, විජේපාලොන් සහෝදරයා, චන්දිම සහෝදරයා ඒත් එක්කම සෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙලා තියෙනවා සිරිල් සේනාධීර සහෝදරයා සහ නීල් සහෝදරයා සෝ කැමැත්තෙන්. එතකොට නිලධාරි මණ්ඩලයේ 17ක් ඉන්නවා.